ඕනෑම කෙනෙකුට පහසුවෙන් කෙටි වෙලාවකින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් අරගෙන අදත් මම ඔයාලගේ ගෙදරට ආවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මද උණුසුම් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150කට සීනි තේ හැන්දක් හා යීස්ට් තේ හැන්දක් මිශ්‍ර කරලා මම විනාඩි 3-4ක් මේ විදිහට වහලා තියාගන්නවා. මේ විනාඩි 3-4කට පස්සේ ඒකට මම මේ විදිහට කර්ඩ් ටිකක් එකතු කරගෙන හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ලුණු ටිකකුත් මේ විදිහට එකතු කරගෙන මම මේකට මෙල්ට් කරගත් බටර් ටිකකුත් එකතු කරගන්නවා. හොඳින් මිශ්‍ර වූ පසු මම මේකට පාන් පිටි ග්‍රෑම් 175ක් පමණ එකතු කරගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. මේක තද ඩෝ එකක් නොවිය යුතුයි. මේ පෙනෙන පදමට අනාගෙන විනාඩි 15ක් වසා තබා ගන්න. දැන් මම මෙතන අරගෙන තියෙනවා හොඳින් තම්බාගත් බිත්තර දෙකක්. බිත්තර දෙකම මම හීනියට මේ විදිහට ග්‍රේට් කරගන්නවා. දැන් මේ ටික ග්‍රේට් කරගෙන ඉවරයි. ඒක මම මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඊපස්සේ මම මොසරෙල්ලා චීස් ටිකක් අරගෙන ඒකත් මේ විදිහට හීනියට ග්‍රේට් කරගන්නවා. ඒ ටිකත් මම මේ විදිහට ග්‍රේට් කරගෙන පැත්තකින් තියාගන්නවා. ඊපස්සේ බීලුණු ගෙඩියක් අරගෙන ඒකත් මම මේ විදිහට හීනියට කපා ගන්නවා. ඒකට මම රතු මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊපස්සේ මම මේක ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු හොඳින් බෙද ගන්නවා. දැන් මේක බෙදගෙන අවසන් මේ ගානට බෙද ගන්න. මේ තියෙන්නේ මගේ ඩෝ එක විනාඩි 15කට පස්සේ. දැන් මේක හොඳට පිපිලා තියෙනවා. ඒකටම මේ එකතු කරගන්නවා ග්‍රේට් කරගත් චීස් ටිකත්, ග්‍රේට් කරගත් බිත්තර ටිකත්, ගැඹුරු තෙලේ බෙදගත් ලුණු ටිකත්. මේ සියල්ලම මම හිමීට මේ ඩෝ එකේ මිශ්‍ර කරගන්නවා. දැන් මම සියල්ල මිශ්‍ර කරගෙන අවසానයි. මම මෙතන අරගෙන තියෙනවා පයිපින් බෑග් එකක්. ඒක මේ විදිහට කප් එකකට දාලා මං හදාගත්තු ඩෝ එක ඒ පයිපින් බෑග් එකට මේ විදිහට පුරව ගන්නවා. දැන් මම මේ සියල්ලම මේ විදිහට පුරවගෙන ඉවරයි. දැන් මම ඒක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට පෑන් එකක් ලිප තබා පොල් තෙල් ටිකක් මේ ප්‍රමාණයට එකතු කරගෙන රත් කරගන්න. පයිපින් බෑග් එකේ කොන කපා රත් වූ තෙල් එකට මම මේ විදිහට මේ ඩෝ එක පයිප් කරගන්නවා මේ ප්‍රමාණයට. යට කොටස හොඳින් රන්වන් පාට වෙනතුරු බැදුණු පසු ඒක අනිත් පැත්ත මේ විදිහට හරව ගන්න. ඒ පැත්තත් හොඳට රන්වන් පාට වෙනතුරු තෙලේ බැද ගන්න. දැන් දෙපැත්තම හොඳට බැදිලා තියෙනවා. මේ ගානට මේ ප්‍රමාණයට බැදගත යුතුයි. දැන් මම මේ විදිහට තෙල් එකකින් අයින් කරගෙන පිඟානකට මේ විදිහට අසුර ගන්නවා. ඇත්තටම කඩින් ගේන කෙටි කෑම වලට වඩා මේ වගේ එකක් ගෙදර හදලා බලන්න. පෝෂණ ගුණයෙන්ද ඉහළයි. බැදුණු ලුණු රසත්, චීස් රසත්, ඊළඟට බිත්තර රසත් එකතු වෙලා මේක අමුතුම රසයක් ගේනවා.